මම දැන් poem එක කිව්වනේ. දැන් අපේ පළවෙනි question එක මෙයාලා අහනවා what's the poem about? poem එකෙන් මොකක්ද කියවෙන්නේ කියලා. What's the poem about? The dinosaur. The dinosaur. Very good. The dinosaur. What does his stomach compare? එයාගේ බඩ compare කරලා තියෙන්නේ මොකටද? A garage. A garage. Good. ඊට පස්සේ කියලා write the line that says it had a long neck. දිග බෙල්ලක් තිබ්බයි කියලා කියමු. හේද ලියන්නද? A neck as long as Friday. A neck as long as Friday. Give two adjectives in the poem. විශේෂණ පද දෙකක් දෙන්නලු poem එකේ තියෙන. Long, big. Long and big. තව බැලුවොත් very large නේද? Ancient. Ancient කියලා ගන්නත් පුළුවන්. Ancient ගන්නත් පුළුවන්. ඒව තමයිනේ. Huge ගන්නත් පුළුවන්. Huge and humpy කියන ඒවා ගන්නත් පුළුවන්. හරි. පහ if you meet a dinosaur what would you do? හරිෂමා ඔයාගේ උත්තරේවත් දෙන මීනින් එක මට තේරෙනවා. හැබැයි anything no anything කිව්වහම උත්තරේ no anything. එහෙනම් මෙහෙම ලියන්න ඕන. no කියලා අනිවාර්යයෙන්ම කමා එක දාන්න. no nothing anything කිව්වහම මේ ඕන දෙයක් නේද? nothing කිව්වහම තමයි මුකුත් නැහැ කියන අදහස දෙන්නේ නේද? no nothing කියන එක දාන්න ඕන. නැත්තම් nothing කියලා කිව්වත් ඇත්ත. මෙතෙන්ටත් පහෙන් දාගන්න ලකුණු. හරි? Hari teacher. කොහොමද මාක්ස්? 5 කියලා. 4. 4. Read the following instruction and categorize them. හරිද? මෙන්න instructions ටික අපිට categorize කරන්න කියලා කියනවා, වෙන් කරන්න කියලා කියනවා in the school and on the road. පාසලේදී සහ මාර්ගයේදී කියලා දෙකකට අපිට categorize කරන්න කියලා තියෙනවා. මම in the school එකට 1 කියලා ගන්නම්, on the road එකට 2 කියලා ගන්නම්. හරි. ඔන්න පළවෙනි instruction එක. Keep your materials organized. සද්දේ. ඒක ගන්න. 1. එතෙන්ට එක. Give way to traffic. Traffic එකේ තියෙන ඉස්කෝලේද පාරේද? Parish. Never stick hands outside the vehicle. On the road. The road. Play safely. In the school. In the school. Complete assignments on time. In the school. In the school. Higher. Always use sidewalks. On the road. On the road. 4. You have to go straight on. දිගටම යන්න. On the road. On the road. 8. Listen carefully. In the school. In the school. 9. Be quiet when others speak. නිශ්ශබ්ද වෙන්න. In the school. In the school. Don't run on the roads. On the road.
the row. ඔන්න ඔය ටික තමයි උත්තර ටික. එවෙනි එකට 10න් දාගන්නකො. හරි ටීචර්. නවවෙනි එක. නෑ. 8වෙනි එකට 20න් දාගන්න. නැත්තම් මේ 100 ලකුණු දෙන්න කියන්නේ මම. ප්‍රශ්න 9න් තියෙන්නේ. දකින්න. ලකුණු වල පොඩි වෙනසක් කරන්න වෙනවා. පළවෙනි එකට 5න් 5යි. හරිද? 5න් දෙන්නේ. පළවෙනි එකට 5න් දෙන්නේ. හරි. දෙවෙනි එකටත් 5න් දෙන්නේ. තුන්වෙනි එකටත් 5න්. හතරවෙනි එකට 10න්. හතරවෙනි එකට 10න් කියලා දාගන්න. හතරවෙනි එකට 10න්. කොහොමද තිබ්බේ 10ද? ඔව් ටීචර්. දකින්න. ආයි. පස්වෙනි එකට පස්වෙනි එකට 5න්. ඒක හරිනේ. 6වෙනි එකට 20ෙන් දාගන්න. 6වෙනි එකට ලකුණු 20ෙන් දාන්න. 20ෙන් කීයද කියලා දාන්න. ඔයාගේ තියෙන දැන් තියෙන ගාන ඩබල් වෙනවා. හරි ගාන ඩබල් වෙනවා. 20ෙන් දාගන්න. හත්වෙනි එක 10ෙන් දාගන්න. ඒත් ලකුණ ඩබල් වෙනවා. අටවෙනි එක 20ෙන් දාගන්න. ඒත් ඩබල් වෙනවා කලින්ට වඩා. හරි? හරි ටීචර්. හරි. 9වෙනි එකටත් 20ෙන් දෙන්නේ. එස එකට. හරි. එතකොට ලකුණු 100 හැදිලා එනවා. එසේ එක තමයි ගොඩක් අය ස්කිප් කරන්නේ. උනාට පුළුවන් විදිහට ලියන එක තමන්ගේ යුතුයකම. මොකද එසේ හදාගන්න එපයි අපි නේද? මෙතන තෝරගන්න නැහැ.
වචන 100ක 125ක එසේ පොඩි එසේ එකක් ලියන්න කියලා තියෙනවා. එයාලා දීලා තියෙන එක. හරි. එසේ නෙමෙයි මෙතන ස්ටෝරි එකක් තියෙන්නේ. Our school scouts troop organized a hiking through a jungle path. While we were walking through the jungle, we saw an endangered species of leopard caught in a trap. Leopard ගැනම තමයි තියෙන්නේ. ඊට පස්සේ හර්ෂිමා කන්ටිනියු කරලා තියෙනවා. Then I went to save him with my friends. ඒක හරි. With my friends. He saved it and the leopard joined with us. Imagine කර කර ලියන්න ඕන. ඇත්තටම දේවල් ඕන නැහැ. Imagine කරලා ලියුවම හොඳටම ඇති. ඊට පස්සේ but we missed our team. So we walked forward and there was an old house. Old house නෙමෙයි an old house. There was an old house. There was an old house. Suddenly, the leopard ran toward that house and the doors were open. Very good. Then we followed the leopard. We went inside. We went inside of the house and leopard was not to see. Then we started to find the leopard. I saw the leopard after some time, but the leopard turns to which suddenly. මෙතන which නෙමෙයි. beast කියලා ගන්නකො. ඔයාට ඕන මෙතන යක්ෂයෙක් වුණා කියලා කියන්න නේද? යක්ෂයෙක් වගේ. ටීචර් මායාකාරයක් කියලා ලියන්න. ඒ කියන්නේ ලියපෝඩ් මායාකාරයෙක් වෙනවා කියන එකටද අදහස් දැක්වේ? ඔව් ටීචර්. which කියලා ගන්න බෑ නේද? but the leopard turns into a beast කියලා ගන්නකො. a beast turns into a beast. turns නෙමෙයි turned බබා. turned into beast. All the doors were closed. The witch දැන් එතකොට ඔයා witch ගැන කලින් සඳහන් කළා නෑනේ. එතකොට මෙතන මෙහෙමයි මේ පදේ වාක්‍ය ලියන්න ඕන. ඔයාගේ වාක්‍ය the witch tied us to chairs and started to මන්ත්‍රනේ. හරිද? මෙහෙම ලියමු. ඒක රීමේක් කරගන්න මේ විදිහට. A witch has been in which been old house. Old house. Tied us to chairs and started to
හදාගන්න. Chatting master. Then shouted loudly and someone shook, shook. I opened my eyes and all scouting team were around me. I was under a tree, fell to sleep. Finally, it was a dream. Their imagination එක. හරිම ලස්සනයි. Creative writing කියන්නේ මේවට තමයි. හරි. Imagine කරලා ලියන්න පුළුවන් වෙන්න ඕන ළමයෙක්ට. හරිම ලස්සනයි. පොඩි අටපොඩ් එක හදාගන්නකෝ ටික. හරි ටීචර්. මේකට ලකුණු දෙන්න ඕන විදිහ thing. කවුද? ඔයා යන්න ඕන කරන්නේ. අනේ. ඔයාගේ ideas. Ideas වලට 8 marks. Organization එකට. කියන්නේ structure එකට. Organization එකට 4 marks. මම ඒ ටික type කරලා එවන්නම්. Grammar and language. ඒකට 4 marks වලින් I can give 2 marks වගේ දෙන්න පුළුවන්. Vocabulary එකේ vocabulary දෙකයි දෙන්නේ. දෙකෙන් හක් තමයි දෙන්න පුළුවන්. Neatness and presentation. ඒකට සම්පූර්ණ marks 2 marksම හම්බ වෙනවා. එතකොට 20 වලින් අට ලකුණු 17ක් තියෙන 20. ඒකට වාට 20ෙන් 17. From all together, how many marks you got out from 100? හැට 7යි ටීචර්. ඒකක් තියෙනවා. ඒක reach කරන්න යන්න. 67 you got. papers කරලම තමයි ඉතින් හදාගන්න වෙන්නේ නේද? හරි. එතකොට 67 ඔයාට ඔයා තුන්වෙනි කරලා තිබ්බේ නෑ. මට තුන්වෙනි කරලා දාන්න. තුන්වෙනි කරලා ඇඩ් වෙනවා. එතනින් ඔයා ලකුණු පහම ගත්තොත් 62ක් ලකුණු පහම ගන්න. හරි? හරි. තමයි අද